හලෝ ඔයාලා හැමෝම අදත් සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අලුත් පේපරයක් 2018 A level combined maths paper එකේ කෙටි ප්‍රශ්න 10 එන පළවෙනි ගාන තමයි අද කතා කරන්න යන්නේ. මේක ඇවිල්ලා ගණිත අභින්න මූලධර්මය හා සම්බන්ධ ගානක්. ඉතින් වීඩියෝ එකට යන කලින් හැමදාම වගේ ඔයාලට අදත් මතක් කරනවා ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා channel එක subscribe කරලා එන්න. එහෙනම් අපි ගානේ කියලා තියෙන දේ බලමු. ගානේ අපිට කියනවා ගණිත අභින්න මූලධර්මයේ භාවිතයෙන් සියලු n අයත් වෙනවා ධනන කියලා සඳහා මෙන්න මේ සමීකරණය බව සාධනය කරන්න කියලා තමයි අපිට ගානේ කියන්නේ. එතකොට සියලු n අයත් වෙනවා ධන නිකිල කුලකය කියලා ගත්තොත් මෙතන ධන නිකිල කිව්වහම මේක පටන් ගන්නේ එකේ ඉඳන් එතකොට ධන නිකිල කිව්වහම 2 3 4 ඔහොම කොමඩි කියනවා. එතකොට හරි. එතකොට මෙන්න මේ ඔක්කොම අගයන් සඳහා මෙන්න මේ සමීකරණය සාධනය කරන්න තමයි අපිට ගානේ කියන්නේ. එතකොට ගණිත අභින්න මූලධර්මයෙන් අපි ගානක් හදන්න යද්දී පළවෙනිම දේ තමයි අපි අපේ කුලකයේ අපි පෙන්වන්න ඕනි අගය කුලකයේ පළවෙනි අගයට මොකද වෙන්නේ කියලා බලනවා. එතකොට එහෙමනම් මම n සමානයි 1 විට මොකද වෙන්නේ කියලා බලන්න තමයි හදන්නේ. හරිද? එතකොට n සමානයි 1 විට වම් අත පැත්ත ගත්තොත් වම් අත පැත්තේ තියෙන්නේ එතකොට අපි ගන්න ඕනි සිග්මා r සමානයි 1 සිට n දක්වා. එතකොට මෙතන n කියලා කියන්නේ දැන් අපි එක වෙන අවස්ථාවනේ. එතකොට සිග්මා r සමානයි 1 සිට 1 දක්වා r ගේ ඝනය. එතකොට මෙතන ඇත්තටම 1 සිට 1 දක්වා කියලා කියන්නේ මෙතන තියෙන්නේ පද 1යි. එතකොට එහෙමනම් මෙතන තියෙන්නේ 1 ඝනය විතරයි. එතකොට මෙතන අගේ 1යි. හරිද? එතකොට වම් අත පැත්ත අපිට එනවා 1යි කියලා. අපි දකුණු අත පැත්ත ගැන හිතුවොත් දකුණු අත පැත්තේ අපිට තියෙනවා 1 බෙදීම 4 රක් n වර්ගය වැඩි කිරීම n ධන 1 වර්ගය. එතකොට මෙයාව අපිට එනවා n කියන්නේ 1යිනේ. 1 බෙදීම 4 වැඩි කිරීම 1 වර්ගය වැඩි කිරීම 2 වර්ගය. 2 වර්ගය කියන්නේ 4යි. 1 වර්ගය කියන්නේ 1යි. එහෙනම් මෙතන එනවා ආයෙත් 1යි. 4 බෙදීම 4ක් එන්නේ ආයෙත් 1යි කියලා. එහෙමනම් එතකොට n සමානයි 1 සඳහා n සමානයි 1 වුණාම වම් අත පැත්ත සමාන වෙනවා දකුණු අත පැත්ත. එතකොට ඒ කියන්නේ එම නිසා වෙල්ල යන්න පුළුවන් n සමානයි 1 සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. හරිද? හරි. දැන් අපි එතකොට n සමානයි 1 සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්න ගත්තා. ඊට පස්සේ අපි කරන්න යන්නේ අපි දැන් ධනනිකිල කුලකේ හරි ධනනිකිල කුලකයේ ඕනෑම කුලකයේ ඕනෑම අගයක් ගන්නවා මං p කියලා. හරිද? එතකොට මම ගන්නවා ඕනෑම p අයත් වෙනවා ධනනිකිල කුලකය කියලා. හරිද? එතකොට දැන් මෙන්න මේ p කියන්නේ ධනනිකිල කුලකයේ ඉන්න අගයක්. ඊට පස්සේ මම උපකල්පනයක් කරන්න තමයි යන්නේ. ඒ තමයි ඕනෑම p ධනනිකිල කුලකයේ අගයක් සඳහා n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි
උපකල්පනය කරමු. මගේ සිංහල අකුරු ඇත්තරම ටිකක් ඇතයි, ඒක ගණන් ගන්න එපා. හරිද? මෙන්න මෙහෙම උපකල්පනයක් අපි කරනවා. හරිද? එතකොට මේ n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරාම මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම සමාන p විට ප්‍රතිඵලය සත්‍යයි. හරිද? එහෙම උපකල්පනය කරාම මට ලියන්න පුළුවන් r සමානයි 1 සිට p දක්වා r ඝනය කියන එක සමානයි 1/4 වරක් p ඝනය වරක් p ධන 1 වර්ගය කියලා. හරිද? ඒතර මේක තමයි උපකල්පනය. මේ උපකල්පනය ලියනකොටත් ලකුණු තියනවා. හරිද? එතකොට මෙහෙම උපකල්පනයක් කරනවා කියලා මේ සමීකරණය ලියනකොට ලකුණු තියනවා. මේක මතක් කරන්න එපා. එතකොට ඒක හන්ද මේ කැලල අනිවාර්යයෙන්ම ඔයාලා ලියන්න ඕනි. හරිද? ඒ කැලල හරි. ඊට පස්සේ මේ පීට අපි මේ ධන නිකලගොලගේ ඉන්න පීට මේ උපකල්පනය සත්‍යයි කියලා ගත්තා. ඒකෙන් අපිට මේ පළවෙනි සමීකරණය ආවා. ඊට පස්සේ අපි බලන්න යන්නේ n සමානයි p ධන 1 විට මොකද වෙන්නේ කියලා. හරිද? එතකොට n සමානයි p ධන 1 විට කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් සිග්මා r සමානයි 1 සිට p ධන 1 දක්වා r ඝනය. හරිද? එතකොට ඒ කියන්නේ n සමානයි p ධන 1 විට මම හොයන්න ඕනි අගය තමයි. කියනවා මම හොයන්න ඕනි කේ වම් අත පැත්ත මට එන්නේ මෙන්න මෙහෙම r සමානයි 1 සිට p ධන 1 දක්වා r ඝනය කියලා තමයි මට වම් අත පැත්තේ එන්නේ. හරිද? දැන් අපි p ට සත්‍ය හන්දා අපි එක සමීකරණයක් ගත්තා. හැබැයි දැන් මෙතනදී අපිට සොලු කරන්න වෙනවා. එහෙම ගත්තොත් මට මේ සිග්මා r 1 සිට p ධන 1 දක්වා කියන එක වෙන් කරලා ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. සිග්මා r සමානයි 1 සිට p දක්වා r ඝනය ධන ඒ කියන්නේ මම r 1 සිට p දක්වා පදවල එකතු ගත්තා. ඒකට තව එකතු වෙන්න තියෙන්නේ p ධන 1 වෙනි පදය පමණයි. හරිද? ඒ සිග්මා කියන එකේ තේරුමෙන් තමයි මම ගත්තේ. සිග්මා කියලා කියන්නේ පද කීපයක එකතුව. හරිද? අන්න ඒක කියන අදහසින් තමයි මම මේක ලිව්වේ. මං හිතන එක පැහැදිලි කියලා. ඒක මොකක්ම හරි අපැහැදිලි කමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මං එහෙමනොත් තව ගාන මේ වගේ ගානක් අරගෙන අනිවාර්යයෙන්ම පැහැදිලි කරලා කියන්න. ඔයාලට දැනට පොඩි අදහසක් ගන්න නම් මම මේ සිග්මා කියන එක්කෙනාව චුට්ටක් පැහැදිලි කරලා ලියලා පෙන්නන්නම්. මෙයාගේ මෙයාව සමාන වෙන්නේ 1 ඝනය ධන 2 ඝනය ධන 3 ඝනය ධන මේ ධන නිකල ඔක්කොගෙම එකතු ගන්න ඕනි මම p ඝනය දක්වා. හරිද? ඔන්න ඔක තමයි අදහස. එතකොට කලින් තිබ්බ අපිට p ධන 1 දක්වා හන්ද තමයි මම මේ පද ටික එකතු අරගෙන ඒකට p ධන 1 ඝනය එකතු කරේ. හරිද? හරි. දැන් අපේ මේ සිග්මා r සමානයි 1 සිට p දක්වා r ඝනය කියන මේ මම රවුන්ඩ් කරපු කෑල්ල සමාන වෙනවා අපේ පළවෙනි සමීකරණයෙන් ආපු අගයට. එතකොට එහෙමනම් මට එකෙන් ලියන්න පුළුවන් මේ සිග්මා r සමානයි 1 සිට p දක්වා r ඝනය කියන එක්කෙනා වෙනකොට මම ලියන්න පුළුවන් 1 බෙදීම 4 වරක් p වර්ගය වරක් p ධන 1 වර්ගය. ඊට පස්සේ ඒකට එකතු කරනවා
p ධන එකේ ඝණය. හරිද? ඔන්නෝම එනවා මට. ඊට පස්සේ මම තව මේක පොඩ්ඩක් සොලු කරන්න තමයි හදන්නේ. එතකොට මම මේකේ ඇත්තටම p ධන එකේ වර්ගයක් එළියට ගන්නවා. එතකොට මට ඇතුලේ එනවා p වර්ග බෙදීම 4 ධන p ධන 1. හරිද? ඊට පස්සේ මට එනවා p ධන 1 වර්ගය වරක් යට 4 මට එනවා. මම මේක ලියා ගන්නවා p වර්ග ධන 4යි p ධන 4 කියලා. හරි. එතකොට මට මේව ලියන්න පුළුවන්. 1ට 4ක් එළියට ගන්නවා. p ධන 1 වර්ගයක් මෙතන තියනවා. හරිද? ඊට පස්සේ මට එනවා ඇත්තටම මෙතන තියෙන්නේ p ධන 2 වර්ගය. හරිද? එතකොට මෙතන තියෙන්නේ p ධන 2 වර්ගය. දැන් මම මේක තව පොඩ්ඩක් හැඩේ වෙනස් කරලා ලියා ගන්නවා. p ධන 1 වර්ගය වරක් p ධන 1 ධන 1 වර්ගය කියලා. හරිද? ඔන්න ඔහොම ගත්තාම අපිට විශේෂ දෙයක් පේන්න ඕනි. අපි මේ ගාන පටන් ගත්තේ අපි මෙන්න මෙයාව සුළු කරලා සිග්මා r සමාන 1 සිට p ධන 1 දක්වා r ගාණය සුළු කරගෙන ඇවිල්ලා තමයි අපිට මෙතෙන්ට ආවේ. හැබැයි දැන් ඔයාලා හොඳට බැලුවොත් අපිට පෙන්නන්න තිබ්බ අපිට බව පෙන්වන්න තිබ්බ සමීකරණයේ තිබ්බෙත් මේ හැඩයමයි. මේ p ධන 1 වෙනුවට තමයි n තිබ්බේ. හරිද? අන්න ඒක හොඳට තේරුම් ගන්න. දැන් p ධන 1 තියෙන්නේ අපේ බව පෙන්වන්න තියෙන සමීකරණයේ n වෙනුවට. එතකොට එහෙමනම් මේකේ අදහස තමයි අපි මේ ඔක්කොම කරේ n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියලා අරගෙනනේ. එහෙමනම් n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍ය නම් n සමානයි p ධන 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ. ඔන්නෝක තමයි කතන්දරේ. හරිද? එතකොට දැන් අපි පෙන්නුවේ ඒක අපි උපකල්පනය ගත්තේ n සමාන p සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියලා. ඒ උපකල්පනය මත ඉඳගෙන අපි ගන්න හදන් ගියාම අපිට ආවා n සමාන p ධන 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. එතකොට මේ p කියලා ගත්තේ ධන නිකිල කුලකයේ ඉන්න ඕනෑම අගයක්. හරිද? එතකොට දැන් මේ p කියන එක්කෙනා මම 1 කියලා ගත්තාම මට ප්‍රතිඵලය සත්‍යයි කියලා අපි ගන්න පටන් ගද්දිම පෙන්නවා. එතකොට දැන් අපි මේ ඔප්පු කරපු දෙයින් p සමාන 1 වෙලාවට සත්‍ය නම් මේක p සමානයි n සමානයි කියලා ගමු. මේකේ අපි ගන්නවා n සමානයි 1ට සත්‍යයි කියලා. එතකොට අපි ඔප්පු කරපු දේ තමයි එහෙනම් n සමානයි 2ටත් මෙයා සත්‍යයි. 2ට සත්‍ය නම් එතකොට ඊළඟ අගයටත් මේ සමීකරණය සත්‍යයි. n එක තමයි අදහස. මේ p කියන එක්කෙනා එක වුණාම p කියන එක්කෙනා දැන් මේ n සමාන 1 කියලා ගත්තා. එතකොට අපි පෙන්නුවේ n සමාන p ට සත්‍ය නම් p ධන 1ට සත්‍ය කියලා. ඒ කියන්නේ මොකක් හරි අගයකට මම සත්‍යයි කියලා පෙන්නුවොත් ඊළඟ අගයටත් ඒක සත්‍යයි කියන එක තමයි ඒකේ අදහස. එතකොට 1 කියන එක්කෙනාට අපි ගන්න පටන් ගද්දී පෙන්නුවා එහෙනම් ඊළඟ අගයට සමානයි. ඊළඟ අගයටත් මේක සත්‍යයි. එතකොට ඊළඟට සත්‍ය නම් ඊට පස්සේ එකට සත්‍ය. ඕම ගත්තාම හැම ධන නිකිලයටම මේ සමීකරණය සත්‍ය වෙනවා. එතකොට එහෙමනම් අපිට අවසාන වශයෙන් ගන්න ලියන්න පුළුවන්
එම නිසා ගණිත අභියුන්‍ය මූලධර්මයට අනුව සියලු n අයත් ධන නිකිල සඳහා ඉහත ප්‍රතිඵලය සත්‍ය වේ. ඉහත ප්‍රතිඵලය සත්‍ය වේ. හරි, ඔන්න ඔහොම තමයි මේ ගාන හදන්නේ. එතකොට මම ගානේ කතා කරන්න තියෙන ඔක්කොම ටික කතා කරා. මම හිතනවා වැඩේ කට්ටියටම පැහැදිලි කියලා. එහෙමනම් අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලට මොනවම හරි කියන්න දෙයක් තියෙනවා නම් ඒවා comment section එකේ දාන්න. හොඳයි නම් ඔයාලගේ යාළුවෝ අතරත් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අදට මේ ගානේ සමුගන්නවා. තවත් දවසක අලුත් ගානක් විසඳන ගමන් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.